හිතන්න හොඳට ඇවිද ඇවිද ඉන්න ඔයාට එකපාරට ඇවිද ගන්න බැරි වුණොත් මූණ ලස්සනට තියෙන ඔයාගේ කට පැත්තකට ගියොත් කට පැත්තකින් කෙල වැగిරෙන්න ගත්තොත් කතා කරගන්න බැරි වුණොත් එක පැත්තක අතපය හොලව ගන්න බැරි වුණොත් ඔයාට මොනව හිතේද? ඉතින් සරලව මේ தത്വයට අපි කියනවා අංශභාගය කියලා. අංශභාගය කියලා කියන්නේ ශරීරයේ එක පැත්තක සිදුවෙන චලනයන්ගේ ක්‍රියාහානිය. ඉතින් මේ අංශභාගයට ප්‍රධාන හේතු විදිහට ඉන්ෆාක්ෂන් එකක්. එහෙම නැත්නම් ලේ කැටියක් සිරවීම. මොළයේ ස්නායු වලට නැත්නම් මොළයේ සෛල වලට රුධිරයේ සපයන රුධිර නාලවල ලේ කැටියක් හිරවීම හරහා ඒ අදාළ ස්ථානවලට රුධිර සැපයුම අඩුවීමත්. එහෙමත් නැත්නම් රුධිර නාලයක් පිපිරීම හරහා මොළය තුළ ලේ ගැලීම් ආදී කාරණා නිසා මේ අංශභාග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් ශදාරා අපිට පුළුවන් ඔයාලාට ඇවිල්ලා තියෙන අංශභාගය මොන වගේ හේතුවක් නිසා ආපු එකක්ද කියලා රෝග විනිශ්චයකට ලක් කරලා ඔයාලට ගැළපෙන නිසි ප්‍රතිකාරයට යොමු වෙන්න. ඉතින් අනිවාර්යයෙන්ම අංගයක් තමයි මේ ප්‍රතිකාර තුර අභ්‍යන්තර ප්‍රතිකාර. ඒ වගේම අංශභාග රෝගීන්ට ඉතාමත් සාර්ථකයි බාහිර ප්‍රතිකාර. ඉතින් හැමෝම දන්නවනේ බාහිර ප්‍රතිකාර කියලා කිව්වහම තෙල් සත්කාරය කියන එක අනිවාර්ය අංගයක්. ඉතින් අංශභාගය සෑදීම නිසා දුර්වල වෙලා තියෙන අත, පය, එහෙම නැත්නම් අත් දෙක, කකුල් දෙක අපිට පුළුවන් තෙල් ගෑම තුලින් නැත්නම් තෛල අභ්‍යංගය තුලින් නැවත සාමාන්‍ය යථා තත්ත්වයට පත් කරන්න. මම කියන්නේ නැහැ සම්පූර්ණයෙන් 100%ක්ම නැවත තියෙන විදිහටම හදාගන්න පුළුවන් කියලා. නමුත් එදිනදා ජීවිතයේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගැනීමට හැකි වෙන පරිදි නිරෝගී බවට පත් කරගන්න අපිට පුළුවන් මේ තෛල අභ්‍යංගය හරහා. ඒ සඳහා සිරුරට ගැළපෙන, ඒ කියන්නේ තමන්ගේ සිරුරට එහෙම නැත්නම් ප්‍රകൃතියට ගැළපෙන තෛල වර්ගයක් යොදාගෙන හොඳට සම්බාහනය කිරීමත් ඒ වගේම පොට්ටනි තැවිලි අවස්ථාවට ගැළපෙන අංශභාගයේත් විවිධ අවස්ථා තියෙනවා. අංශභාගයේ මූලික අධියර තියෙනවා. කියන්නේ අංශභාගයේ හැදුණු ගමන්ම එහෙම නැත්නම් අවුරුදු කීපයක් පරණ වෙලා තියෙනවා. අවුරුදු 1ක් 2ක් එහෙමත් නැත්නම් අවුරුදු ගණනාවක් පරණ වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තත්ත්වවලට ගැළපෙන විදිහට අපිට ඖෂධ යොදලා පොට්ටනිය වෙනස් කරන්න පුළුවන්. ඉතින් අංශභාගයේ උණ ගමම්ම නම් අපි එක ඖෂධයක් යොදා ගන්න පුළුවන්. අංශභාගයේ මැද අවස්ථාවේ තියෙනවා නම්, ඒ කියන්නේ අංශභාගය ඇති වෙලා අවුරුද්දක් දෙකක් නම් අපිට තව වෙනත් ඖෂධ යොදලා පොට්ටනි හදන්න පුළුවන්. ගොඩාක් පරණ වෙලා නම්, ඒ කියන්නේ අවුරුදු 5ක් 6ක් අවුරුදු 10ක් විතර පැරණි නම් අපිට ඊට වඩා වැඩි ගුණයකින් යුතු ඖෂධ යොදා ගන්න පුළුවන්. එහෙම කරලා පොට්ටනි හදලා තෙල් ගාලා තවලා අපිට පුළුවන් මේ අතපය ක්‍රියා කිරීම යම් තාක් දුරකට නිවැරදි කරගන්න. ඊට අමතරව අංශභාග රෝගීන්ට අපි මානසික සුවය සඳහා, ඒ කියන්නේ බොහෝ වෙලාවට පුද්ගලයින්ට අංශභාගයේ වුණා අනේ මගේ අතක් පණ නැහැ, මගේ කකුල පණ නැහැ, මගේ කටපැත්තකට ගිහිල්ලා කියලා මනසින් ගොඩාක් දුර්වල වෙනවා. ඉතින් අපිට පුළුවන් ශදාරා අපේ සුව නිකේතනය හරහා ඔබගේ මනස නිරවුල් කරලා දෙන්නත් අපිට පුළුවන්. ඒ වගේම අපි ශදාරා සුව නිකේතනය හරහා ඔබව බලා ගන්න පුළුවන්. බලා ගන්න එක කියන්නේ අංශභාග රෝගියෙක්ට ආහාර, ඉඳුම් හිටුම්, ඒ වගේම මේ ප්‍රතිකාර සඳහා දැන් ප්‍රතිකාර කරනකොට තෙල් ගන්න ඕනේ, තවන්න ඕනේ, බෙහෙත් ටික දෙන්න ඕනේ, ඔය වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් රෝගියෙක් සුවපත් වීමට සැලකිල්ල, එහෙම නැත්නම් අපි කියනවා patient care එක, රෝගී සත්කාරය ඊටාම වැදගත්. ඉතින් ශදාරා අපි ඔබ සඳහා ඒ දායකත්වයක් දක්වනවා. ඉතින් අංශභාග රෝගීන්ට කියන්න තියෙන්නේ ඔබ මානසිකව වැටෙන්න එපා. අපිට පුළුවන් ඔබව යථා තත්ත්වයට
100% නොවුනත් යම් තාක් දුරකට පත් කරන්න. ඉතින් අපි ගාවට එන්න නියමාකාරයෙන් රෝග විනිශ්චයක් අපි සිද්ධ කරලා ඔබට ගැළපෙන ආකාරයෙන් ප්‍රතිකාර පද්ධතියක් සකස් කරමු. ඒ හරහා ඔබගේ නිරෝගීභාවය වැඩි දියුණු කරගමු.